ඔබේ ලයිෆ් එකේ ඔබ එක විනාඩියක් අරගෙන හිතන්න ඕන පොඩි කාරණයක් තියෙනවා. ඒ කාරණේ තමයි අපි ලයිෆ් එකේ ජීවිතේ 365 දවසෙම ඒ කාර්යයන් වල පුදුමාකාර කැපකිරීම් වල යෙදෙනවා. ඉතින් මේ කැපකිරීම් යෙදෙන්නේ කුමක් උදෙසාද කියන කාරණය තමයි හිතන්න ඕන. නම්බර් 1 කාරණේ ඔබේ මේ හැම කැපකිරීමක්ම කරන්නේ ඔබේ සිහිනය වෙනුවෙන්, ඔබේ පවුල, ඔබේ අනාගතය කියන කාරණා වෙනුවෙනුයි ඔබ මේ හැම දෙයක්ම කරන්නේ. මේ කැපකිරීම කරන්නේ. පුංචි සෙලවීම් හමුවේ සමහර වෙලාවල් වලට ඔබේ ෆෝකසින් එක ඔබ කරන්නා වූ වැඩපිළිවෙල අත්හරින අවස්ථා තියෙනවා. මම කියන්නේ ඔබ එහෙම අත්හරින්න එපා. ඔබ එහෙම අත්හරින්න හිතෙනවා නම් ඔබ තවත් ශක්තිමත්ව අල්ලගන්න. ඔබට අත්හරින්න හිතෙන අවස්ථා එනවා නම් ඔබ සතුටු වෙන්න. හේතුව ඔබේ ගමන තුල ශක්තිමත් වැඩපිළිවෙල තුල ඉන්නවා. ඔබට බාධා එනවා නම්, ඔබට චැලෙන්ජස් එනවා නම් ඇත්තටම ඔබේ වැඩපිළිවෙල තුල යනවා. යම්කිසි කෙනෙකුට තමන්ගේ ඩ්‍රීම් එකට යනවද නැද්ද කියලා තීරණය කරගන්න පුළුවන්. තමන්ටම තමන් ගැන විලුවේෂන් එකක් කරගන්න පුළුවන්. තීරණයක් ගන්න පුළුවන්. මම මේ ගමන තුල සක්සස් වීමේ මාර්ගය තුල සාර්ථකත්වයට යනවද නැද්ද කියලා තීරණය වෙනවා. තමන්ට එන බාධා අභියෝග හමුවේ ඔබ තවත් ශක්තිමත් වෙන්න. අනිත් වැදගත්ම කාරණේ තමයි ඔබ නායකත්වය දෙනවා ඔබේ පවුලට. ඒ වගේම තමයි ඔබ සමහර විට ඔබ යම් පිරිසකගේ නායකත්වයක් අරන් ඇති. ඔබ හිතන්න ඔබ මේ කැපකිරීම කරනවා, මුදල් උපයනවා. මෙන්න මේ මුදල් උපයලා ඔබ මොනවා උදෙසාද මේ කාරණේ කරන්නේ? ඔබට මුදල් නැති වුණොත් මොකද කරන්නේ? ඔබේ ඩ්‍රීම් එකට මොකද වෙන්නේ? ඔබේ පවුලයට මොකද වෙන්නේ? ඔබේ අනාගතයට මොකද වෙන්නේ? එහෙම හිතනවා වගේම ඔබ හිතන්න ඕන වැදගත්ම කාරණේ ඔබේ ටීම් එකේ අයට මොකද වෙන්නේ? ඔබේ ඔබත් එක්ක එකතු වෙලා ඉන්න කණ්ඩායමේ අයට මොකද වෙන්නේ? ඒ අයගේ ලයිෆ් එකට මොකද වෙන්නේ? මුදල් නැති වුණාට පස්සේ ඒ අයගේ පෞල් ජීවිත වලට මොකද වෙන්නේ? ඒ අයගේ සිහින වලට මොකද වෙන්නේ? ඒ අයගේ අනාගතයට මොකද වෙන්නේ? කියන කාරණේ ඔබ නායකයෙක් විදිහට සිටිය යුතුමයි. ඔබ ගැන හිතනවට වඩා හිතන්න වෙනවා. හොඳට මතක තියාගන්න. ඔබේ කණ්ඩායම ගැන, ඔබේ පිරිස ගැන. ඔබ ආත්මාර්ථකාමී සිතුවිල්ලෙන් නම් ඉන්නේ. ඔබේ පිරිස මොනව කරත් ඒ පිරිස ඔබට යම් ටාගට් එකක් කරලා දෙනවා නම්, යම් තැනකට දේවල් ටිකක් කරනවා නම් ඔබ ඒක හැල්ලුවට ගන්න එපා. ඔබ හරි සරලව හිතන්න එපා. ඔබ ඒ අය වෙනුවෙන් දරන වගකීම, කැපකිරීම නිසා ඒ අයගේ ලැබෙන ඒ දායකත්වය දීර්ඝ කාලීන පවතී. ජීවිත කාලෙම ඔබට ලැබෙයි. හැබැයි ඔබ ඒ ගැන නොසලකා ඔවුන්ට දෙන සර්විස් එක, ඔවුන්ට දෙන තැන අඩු කරොත්, ඒ වගකීම් වලින් ඈත් වුණොත් ඔබ නොදැනුවත්වම ඒ පිරිසම ඈත් වෙන්න ගන්නවා. ඔබේ ආදායම සම්පූර්ණ නැති වෙන්න ගන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඔබේ අතුලාන්ත පර්පස් එක, ඔබේ යන ගමන තුළ ඔබේ පර්පස් එක මුළු කණ්ඩායම වෙනුවෙන්, දැවැන්ත පිරිසක් වෙනුවෙන්, මුළු සබාදහම වෙනුවෙන්, මුළු විශ්වය වෙනුවෙන් ඔබ පර්පස් එකක් හදාගන්න. අතුලාන්තේ අරමුණක් හදාගන්න. ඒ හැමෝම සාර්ථක වෙන්න ඕන. ඒ හැමෝම සතුටෙන් ඉන්න ඕන. ඒ හැමෝම ගොඩ දාන්න ඕන කියන හොඳ අරමුණක් හදාගන්න. ඔබට වරදින්නේ නැහැ. ඔබට ජය.